අයිමුවන් සුබම සුබෝදෑසනක් වෙන කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. ඔන්න මෙන්න වගේම අදත් හිමිදිරි ඉස්කෝලේ මම ඔයාලගේ ගෙදරට ඇවිල්ලා ඉන්නවා. ආඩදන් චුටි පැටවුන්ට ලස්සන ගණිත ගැටලුවක් කියා දෙන්න. හරි. බලමු මොකක්ද අද ගණිත ගැටලුව කියලා. කොටි වැලේ ගණිත ගැටලුව නේද? රයිට්. බලන්න මේක කියනවා රතු නිල් කහ නේ? රතු නිල් කහ ලෙස කොටි අනුපිළිවෙලට එල්ලලා තියෙනවා. ඒක අහනවා අපේ 16 වෙනි කොඩිය වර්ණය මොකක්ද කියලා. රතුනේ කහ ලෙස කොඩිය එල්ලලා තියෙනවා. 16 වෙනි කොඩිය වර්ණය අහනවා. මොකද්ද 16 වෙනි කොඩිය වර්ණය හොයන්න කරන්නේ? මේ වගේ කපටි වැඩක් කරගන්න. අපටි වැඩක් නෙමෙයි යන්නේ. මේක ගණිත ගැටලුව හදන පොඩි මෙතඩ් එකක්. රයිට්. 1 2 මෙයාට දාගන්න බිඳුව. හිතන්නකෝ දැන් කොඩි 3යි තියෙන්නේ. එහෙනම් 1 2 බිඳුව. 4ක් තිබුණොත් 1 2 3 බිඳුව. 5ක් තිබුණොත් 1 2 3 4 බිඳුව. අන්න හරි. ඔයාලට තේරෙනවා හරි. මොකද කරන්න ඕන? මේ 16 බෙදා ගන්න ඕන. බදා ගන්න ඕනේ නෙමෙයි. බෙදා ගන්න ඕන කියන්නේ 1 2 3යි. How many colors? පාට කීයක් තියෙනවද? පාට කීයක් තියෙනවද? 3යි. එහෙනම් 16 බෙදනවා 3යි. දීර්ඝ බෙදීම දන්නවද? චක්‍රේ පුළුවන්ද? පස්සේ වෙලාවක අහන්නද? දැන් බෙදමු 16 කියමු. 16 ගත්තා. හරියන්නේ. 16 බෙදනවා 3න්. එකටත් නෑ 16ටම බලන්න වෙනවා නේද? හරිම වැඩි. 16 ඉන්ටු 2 ගලවලා 5. 5 3 15යි. එක ඉතිරි. නම් එයාගේ පාට රතු. එකක් ඉතිරි නම් එයාගේ පාට රතු. ඔයා හිතන්නකෝ දෙකක් ඉතුරු වුණා කියලා. එහෙනම් නිල්. ඔයා හිතන්නකෝ ඉතුරු නෑ කියලා. එහෙනම් කහ. වැඩි හොඳටම තේරුණා නේද? හරි. එහෙනම් මේ ගාන තේරුනේ නැත්තම් ආයෙමත් මොනද කියලා බලන්න. ඉතින් හැමදාම ඔයාලට මේ වගේ ලස්සනම ගණිත ගැටලුවක් අරගෙන හිමිදිරි ඉස්කෝලේ හරියටම දැස 5:45ට මං එනවා ඔයාලගේ කිරණ Facebook නාලිකාවෙන් සහ ඔයාගේ කිරණ YouTube නාලිකාවෙන්. එහෙනම් හැමදාම උදේ හම්බෙමු. අදට මේ ගාන ඔයාගේ ලස්සනම හිමිදිරි ඉස්කෝලේ ගණිත ගැටලු පොතට එකතු කරගන්න. හෙටත් උදෑසන හරියටම 5:45ට යම්සයනවා ඔයාලව බලන්න. එහෙනම් ගිහින් එන්න. හැමෝටම දවස සුබම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.